තරුෂි මම දවස් ගාණක් මහන්සි වෙලා අලුත් දෙයක් පුරුදු වුණා. අලුත් දෙයක්? මොකද්ද කසුන්? දැන් මට එක දිගට පැයක් වුණත් කරන්න පුළුවන්. අම්මෝ පැයක්ම? අනේ කරලා පෙන්නන්නකෝ ඉතින්. ඔන්න එහෙනම් මෙතන මම කරලා පෙන්නන්නම්. පිස්සුද මෝඩයෝ? මෙතන බෑ. අම්මලා આવුත් ඉවරයි. පිස්සුද බබා? මෙතන කරන්න පුළුවන්. හරි කරලා පෙන්නන්නකෝ එහෙනම්. ඔයා දැන් ඔයාගේ ඔෆිස් එකේ වුණු දෙයක් හරි මොනවා හරි කමක් නැහැ කතා කරන්න පටන් ගන්නකෝ. මම කතා කරන්න. ඒ මොකටද? ඔයා පටන් ගන්නකෝ. එතකොට මගේ හැකියාව බලා ගන්න පුළුවන්. අද ඔෆිස් එකේදී අපේ අලුත් මැනේජර් ආවනේ. මිනිහා හරි අමුතුයි. මිනිහා කුකුලෙක් වගේ පේන්නේ. මට නම් ඌව පේන්න බෑ. ඒ වුණාට අර උඩැක්කිය නිශානි නම් ඌට දැම්ම දීගෙන වගේ ඉන්නේ. ඌ මටත් ලයින් පාරක් දාන්න හැදුවා. මම නම් ගණන් ගත්තේ නෑ සත පහකටවත්. වල්නා කියා. ඕක ආයෙ මට ලයින් දාන්න ආවොත් දෙනවා ජනපද බෝල දෙක තැලෙන්නම. ඒ පාර තමුසේ මොකද ගල් ගිල්ල වගේ බලන් ඉන්නේ. කෝ අර හැකියාව පෙන්නනවා ඉතින්. ආන්න දැක්කද? ඕක තමයි මගේ හැකියාව. මොකද්ද? ගල් ගැහිලා වගේ ඉන්න එකද? ඔව්. කලින් නම් ඔයා කතා කරන සද්දෙට ඉන්නම බෑ. ටින් එකකට ගල් දාලා වගේ. මගේ අලුත්ම හැකියාව නිසා දැන් පැයක් වුණත් මට ඔයාගේ කියවිල්ල අහන් ඉන්න පුළුවන්. කසුන් තමුසේව අද මම ඉතුරු කරන්නේ නැහැ. රියැක්ෂන් පොඩ්ඩක් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔහොමනම් බෑ හොඳේ.